සූර්යයා ගත්තම ඉර ගත්තම ඉරේ ඉඳන් පෘථිවියට ආලෝකය එන්න ගත වෙනවා මිනිත්තු 8ක්. ඒතර ඕක අපි ගණන් හදලා බලන්න මෙහෙමයි. පෘථිවිය ඉඳන් සූර්යයාට තියෙන දුර ප්‍රමාණය අපි බෙදනවා ආලෝකයේ වේගයෙන්. ඒක 3 වැඩි කිරීම 10/8ක් ලොකු ප්‍රවේගයක්. එතකොට මිනිත්තු 8ක් ගත වෙනවා නම් එයාගේ ඉඳන් ආලෝකය පෘථිවියට එන්න හිතන්නකෝ සූර්යයාගේ මොකක් හරි පිපිරීමක් වුණා කියලා. ඒක අපිට දර්ශනය වෙන්න මිනිත්තු 8ක පරක්කුවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ දැන් සූර්යයා දිහා බැලුවොත් එහෙම අපිට සූර්යයාගේ පේන්නේ මිනිත්තු 8කට කලින් අතීතය. අන්න ඒ වගේ දෙයක් අපිට මේ අවත තියෙන දේවල් ගැනත් හිතන්න පුළුවන්. දැන් හිතන්න මට මේ ඉස්සරහින් පේනවා කාර් එකක් නවත්තලා තියෙනවා පාර. එතකොට මමයි මේ කාර් එකයි අතර තියෙන දුර ප්‍රමාණය අපි බෙදුවොත් එහෙම ආලෝකයේ වේගයෙන් එතන ඇත්තටම එන්නේ මයික්‍රෝ තප්පර ගණක් ඉතාලම කුඩා කාලයක්. අන්න ඒ කාලයකට පස්සේ තමයි මට මේ වාහනේ පේන්නේ. ඒ කියන්නේ මම ඇත්තට මේ වාහනේ දකින්නේ මේ වාහනේ අතීතය තමයි මම දකින්නේ. එතකොට මේ අපි අවට දකින හැම දෙයක් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අපි එයාලගේ අතීතය තමයි මයික්‍රෝ තප්පර ගණක අතීතයක් තමයි දක්වන්නේ. මේ දැන් සිද්ධ වෙන එකක් නෙවෙයි වර්තමානයක් නෙවෙයි. එහෙනම් අපිට වර්තමානයක් කොහෙවත් දකින්න විදියක් නැහැ. අපි හැම වස්තුවකම මයික්‍රෝ තප්පර ගානක අතීතයක් තමයි දකින්නේ. දවසක් විතර හිතන්න පුළුවන් කාරණයක් තමයි අද කිව්වේ.